ඇදුම ශාකය කියලා හඳුන්වන මේ පුංචි ගස ඔයා දැකලා තියෙනවද? ඔයාගේ ගෙවත්තෙත් ඕන තරම් ඇති. මේ ශාකයෙන් තේ එකක් හදලා බිව්වහම ඇදුම රෝගීන්ට ඇඟ උෂ්ණ තියෙන අයට ගොඩක් හොඳයි. කැප්ෂන් එකේ තේ එක හදන විදිය දාලා තියෙනවා. ආහාර ජීර්ණය පහසු කරන්නත් පුළුවන්. අධික උෂ්ණ ශරීරවල ඇතිවෙන දැවිල්ල ස්ථානවල මේ කොළ කොටලා ආලේප කරන්න පුළුවන්. එතකොට ලොකු සහනයක් ලැබෙනවා. අපි නම් මේ ශාකයට කියන්නේ කැපුම් කීරිය කියලා. සුළු තුවාලයක ලේ ගැනීම නවත්තන්න පුළුවන්. මේ කැපුම් කීරිය ගහේ කිරිවලට. ගොඩක් අය රැවටෙනවා මෙන්න මේ ශාකය කැපුම් කීරිය කියලා. කොළවල මල්වල පුංචි සමානකම් තියෙන නිසා. මේක කැපුම් කීරිය නෙමේ. මේ තියෙන්නේ කැපුම් කීරිය. පාටල ගන්න එපා. මේ තියෙන්නේ මොනවද දන්නවද? ඖෂධ 60ක් එකතු කරලා තඹ මුට්ටිය හදන හෙයා ඔයිල් එකක්. කොණ්ඩේ යන එක ඉක්මනට නතර කරලා ඉක්මනට කොණ්ඩේ වර්ධනය කරන්න පුළුවන් වගේම හිස්සොරි සති 2ක් ඇතුළත සුව කරන්න පුළුවන්. මේ තියෙන්නේ නාන්න නැති දවසට හිස් කබල හිසකෙස් පෝෂණය කරන රෝස්මෙරි සීරම් එක. හිසකෙස් ගැලවි යනවා නම් ඔයාගේ ඒ වගේම හිසකෙස් වර්ධනය වෙන්නේ නැත්නම් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.